උඹට උඹේ ලයිෆ් එක ගොඩ දාගන්න බැරි උඹ වටේ ඉන්න යාළුවෝ හින්දා. මේක ගොඩක් කට්ටියට ඇක්සෙප්ට් කරන්න අමාරු දෙයක්. You are some of the 5 people you hang around with කියලා දෙයක් ඔයගොල්ලෝ අහලා තිනේ. ඔයා නිතරම ආශ්‍රය කරන මිනිස්සු 5 දෙනාගේ එකතුව තමයි ඔයා. ඉතින් ඔයාගේ යාළුවෝ ඔක්කොම නෙගටිව් මයින්ඩ්සෙට් තියෙන හැම වෙලාවම ටයිම් වේස්ට් කරන ගෝල් වලට වැඩ කරන්නේ නැති ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න හදන යාළුවෝ නෙවෙයි නා. ඔයත් ඒ වගේම කෙනෙක් තමයි වෙන්නේ. ඔයාගේ මයින්ඩ්සෙට් එක චේන්ජ් වුණත් ඔයාට ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය වුණත් මේ වගේ යාළුවොත් එක්ක හැන්ග් අවුට් වෙද්දි නිතරම මොකද වෙන්නේ? එතනම තමයි ඒගොල්ලෝ ආව තියාගන්න හදන්නේ. ඔයාට ඉම්ප්‍රූව් වෙන්න දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ හිතාමතාම අර ඔයාව එතනම තියාගන්න කරන දේකුත් නෙමෙයි. ඒගොල්ලෝ නොදැනුවත්වම මේ දේ තමයි කරන්නේ. මොකද ඒගොල්ලෝ ඊට වඩා දෙයක් දන්නේ නැති හින්දා. මේ කියලා ඔයාට මම කියන්නේ යාළුවෝ ආශ්‍රය කරන්න එපා කියලා නෙමෙයි. මොකද දැන් අද කාලේ සෝෂල් මීඩියා වල මෙහෙම දෙයක් තියෙනවනේ. ඔය සිග්මා මේල්, ලෝන් වුල්ෆ් හැමදේම තනියම ගේමක් ගහපල්ලා කවුරුත් අවශ්‍ය නැහැ. නිකන් සොසයිටි එකෙන් ඈතට ගිහිල්ලා තනියම ගේමක් ගහන්න කියලා එහෙම දෙයක් තියෙනවා. ඒත් ඇත්තරම අපි වැළුවොත් එimhe අපි හරිම සෝෂල් ක්‍රීචර්ස්ලා. අපිට කමියුනිටි කියන දේ අත්‍යවශ්‍යයි. අපිට හොඳ ෆුල්ෆිලින් ලයිෆ් එකක් ගත කරන්න ඕන නම් ස්පෙෂලි පිරිමියෙක් විදිහට අපිට හොඳ බ්‍රදර්හුඩ් එකක් තියෙන්න ඕනේ. අපේ වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන හොඳ ස්ටෑන්ඩ් අප් මැස්කියුලන් ක්වොලිටි එකක් අපිට අවශ්‍යයි යාළුවෝ විදිහට. ඉතින් ඒකෙන් තමයි මම අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. කොහොමද අපි හොඳ ක්වොලිටි යාළුවෝ ටිකක් හදාගන්න කියලා. ඉතින් මේකට ස්ටෙප්ස් කීපයක් තියෙනවා. අපි කියලා බලමු මේවා මොනවද කියලා. ස්ටෙප් 1 තමයි හයි ක්වොලිටි යාළුවෙක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම ඩිෆයින් කරගෙන ඉන්න ඕනේ. මොන වගේ දේවල්ද පුද්ගලෙක්ව හයි ක්වොලිටි යාළුවෙක් කරන්නේ. එතකොට අපිට ඕන මේ කට්ටියව හොයාගන්න. හයි ක්වොලිටි යාළුවෙක් කියලා කියන්නේ සල්ලි තියෙන සාර්ථක කෙනෙක්ම නෙවෙයි. එයා ඕනම ලෙවල් එකක ඉන්න පුළුවන්. ඒත් එයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න හදන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ සෙල්ෆ් එක ටේක් කෙයා කරගන්න ඕන. එයා ජිම් එකට යනවා නම්, එයා පිළිවෙලට අඳිනවා නම්, රූමින් එහෙම කරලා ඩීසන්ට් පිටේ ඉන්නවා නම්, ඊට පස්සේ ඇම්බිෂස් නම්, එයාගේ ගෝල්ස් වලට එයා වැඩ කරනවා නම්, නිතරම එයා ලෙවල් අප් වෙන්න බලනවා නම් එයා ලයිෆ් එකේ මෙන්ටලි ඊට පස්සේ ෆයිනෑන්ෂලි මේ වගේ පැත්තෙන් ඊට පස්සේ එයා හේට් කරන්නේ නැත්නම්, එයා ගොසිප් කරන්නේ නැත්නම්, අනිත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරලා ඒ මිනිස්සුන්ව පල්ලයට ඇදලා දාන්න හදන්නේ නැත්නම්, එයා බලන්නේ එයා වටේ ඉන්න කට්ටියව උල්ට ඇදලා ගන්න. මෙන්න මේ වගේ කෙනෙක්. ඊට පස්සේ එයා කොන්ෆිඩන්ට් නම්, එයා කියන දේ එයා කරනවා නම්, එයා ෂෝ අප් වෙනවා නම්, මොකද දැක් කියනවා නම් එයා අනිවාර්යෙන් ඒ දේ කරනවා නම්, ඊට පස්සේ අනිත් ඉම්පෝර්ටන්ට් දේ තමයි එයා ඔයාව මොටිවේට් කරනවා නම් ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඒ කියන්නේ එයා ඇවිල්ලා මෙහෙම මචං මේක කරපන් කියලා කියන එකම නෙවෙයි. ඔයා එයාගේ ලයිෆ් එක දිහා බලපුවාම එහෙම නැත්නම් එයා වැඩ කරන විදිය බලපුවාම ඔයාට මොටිවේට් වෙන්න ඕනේ. මූද් මේ හැම වෙලාවම වගේ වැඩ කරන උගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න මාත් එහෙම කරන්න ඕනේ. මමත් ඉම්ප්‍රූව් කරන්න ඕනේ. මූද් එක ඉද්දි උඹට මොටිවේෂන් එකක් හම්බෙනවා නම් ඒ හොඳ යාළුවෝ. එහෙම මිනිස්සු තමයි ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් හැම වෙලාවම බොන්ඩ් සෙට් වෙන, පාටි කරන්න යන, නිකන් ඔහේ කාලනාස්ති කරන එහෙම කට්ටිය නෙවෙයි. ස්ටෙප් 2 තමයි දැන් ඔයා දන්නවනම් මොන වගේ කෙනෙක්ද හයි ක්වොලිටි යාළුවෙක් වෙන්නේ කියලා. දැන් ඔයා ඒ වගේ කෙනෙක් වෙන්න බලන්න ඕනේ. මොකද මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියලා කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විතර නෙමෙයි. ඕනම රිලේෂන්ෂිප් එකක් මෙතනදි වෙන්නේ වැලියු එක්ස්චේන්ජ් එකක්. අපි කෙනෙක්ගෙන් වැලියු එකක් බලාපොරොත්තු වෙන ඒතම අපිත් වැලියු එකක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් අපි අර කලින් ඩිෆයින් කරපු හයි ක්වොලිටි යාළුවෙක් ඔයාට ක්වොලිටි එකක් නැත්තම් ඔයාත් එක්ක එකතු වෙන්න හදන්නේ නැහැ. මොකද එයාත් බලන්නේ එයා වගේම එයාගේ ලයිෆ් එක ලෙවල් අප් කරගන්න උදව් වෙන එක්කෙනෙක්. ඉතින් ඔයා කිසිම මොටිවේෂන් නැතුව කිසිම දෙයක් කරන්න නැතුව ඔහේ ඉඳලා ඔයාට බෑ අර වගේ කෙනෙක්ව යාළුවෙක් කරගන්න වගේ. ඔයා මුලින්ම ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඒතර ඔයාට ඒ මිනිස්සුන්ට වැලියු එකක් අනිත් පැත්තට දෙන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕන ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න එක. සෙල්ෆ් එක ටේක් කෙයා කරගන්න, ෆයිනෑන්ෂලි වැඩ කරන්න ඔයගේ ගෝල්ස් වලට කොන්ෆිඩන්ට් වෙන්න, ඊට පස්සේ මොහොත දැක් කියපුවම මේ දේ අනිවාර්යෙන් කරන්න, ස්ටෑන්ඩ් අප් පුද්ගලයෙක් වෙන්න, මේ වගේ දේවල් කරන්න. කරලා ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න. හැබැයි මෙතනදී පොඩි දෙයක් තියෙනවා. මේක වට කරන්න පොඩි ටයිම් පීරියඩ් එකක් අයිසොලේට් වෙන්න වෙයි. හරිද? දැන් ඔයාට කරන්ට් යාළුවෝ සෙට් එකක් ඇතිනේ. නෝමල් යාළුවෝ සෙට් එකක්. ඔයාට හිතෙන්න පුළුවන් මේගොල්ලෝ එක්ක ඉඳලා මට ලෙවල් අප් වෙන්න බෑ. ඉතින් ඔයාට ඒ කියලා මේ යාළුවෝ ඔක්කොම අයින් කරලා හෙට හොඳ යාළුවෙක් සෙට් කරගන්න බෑ. මං කියවා වගේ ඔයාගේ ලයිෆ් එක ඉස්සලා ඔයා ඉම්ප්‍රූව් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට පොඩි කාලයක් යනවා. එක්ක මාස 6ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්. ඉතින් මේ ටයිම් පීරියඩ් එක ඔයාට අයිසොලේට් වෙලා තනියම ඉන්නම වෙනවා. ඒක ඉනෙවිටබල්. ඒක අපිට මේවා කරන්න බෑ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕන තරම් ලයික් මයින්ඩඩ් කට්ටිය හොයාගන්න. දැන් මට සෑහෙන කාලයක් මම අයිසෙට් වෙලා හිටියා. යාළුවෝ නැතුව. දැන් තමයි මම මේ දේවල් කරන හින්දා කට්ටිය මම ඔන්ලයින් එහෙම දැකලා මම වගේ හිතන මම වගේ මේගොල්ලන්ගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන්න හදන
බිස්නස් මයින්ඩඩ් මේ වගේ යාළුවෝ සෙට් දැම්මට ඉන්නවා. කාලයක් තියෙනවා ඔයා අයිසොලේට් වෙලා වගේ සෙල්ෆ් එක ඉම්ප්‍රූව් කරගන්න අවශ්‍ය. මේ තමයි ස්ටෙප් 2. ස්ටෙප් 3 ඔයාගේ සෙල්ෆ් එක ඔයා හරි එන්වයරන්මන්ට් වලට සිටුේෂන්ස් වලට දාන්න ඕන. ඔයාට ලයික් මයින්ඩඩ් පුද්ගලයෝ හොයාගන්න ඕන නම් ඔයා ඒ වගේ තැන්වල ඉන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ඔයා කොම්බැට් ස්පෝර්ට්ස් වලට ආසයි. ඔයා මේ වගේ කොම්බැට් ස්පෝර්ට්ස් කරන ඊට පස්සේ පොඩ්ඩක් ඇත්ලටික් මේ වගේ යාළුවෝ ටිකක් ඔයාට හොයාගන්න ඕනේ. ඔයා මොකද කරන්න ඕනේ? කොම්බැට් ස්පෝර්ට්ස් ජිම් එකට යන එක. එතන ඉන්න ඒ වගේ පුද්ගලයෝ. ඉතින් ඔයා එතන ගිහිල්ලා ඔයාගේ වැලියු එකත් පෙන්නද්දී ඒගොල්ලෝවත් එක්ක යාළුවෙක්. ඊට පස්සේ ඔයාට බිස්නස් මයින්ඩඩ් යාළුවෝ ටිකක් ඕන නම් ඔයා කරන්න ඕනේ නෙට්වර්කින් ඉවෙන්ට්ස් වලට බිස්නස් එක්සිබිෂන් මෙන්න මේ වගේ තැන් වලට යන එක. ඒ වගේ තැන්වල ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒතරට ඒ වගේ මිනිස්සු වගේ යාළුවෝ කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මම දැක්ක දෙයක් මගේ හොඳ යාළුවෙක් මේ වගේ දෙයක් කරනවා කෝවර්කින් ස්පේස් එකට යන එක. තැන් තියෙන ඕන තරම් එක බිල්ඩින් එකේ ගොඩක් කට්ටිය පොඩි පොඩි තැන් රෙන්ට් කරලා වැඩ කරනවා. ඉතින් මෙතන මේ වගේ තැන්වල ගොඩක් බිස්නස් මයින්ඩඩ් මිනිස්සු ඉන්නවා. එක එක ෆීල්ඩ් වල. ඉතින් මේ වගේ තැනකට ගියොත් එහෙම ඔයාලට ගොඩක් මිනිස්සු මීට් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කළා ඒ අදාළ තැන් වලට යන්න ඕනේ මේ යාළුවෝ හොයාගන්න. ස්ටෙප් 4 ඔයාට ඇත්තටම ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් ඔයා බලන්න ෆන් ටයිම් එකකට වඩා ඔයාගේ ගෝල්ස් එක ලයින් වෙන මිනිස්සු හොයාගන්න. නිකන් ආතල්ලයක් ගන්න මේ යාළුවටක් හදාගන්නට වඩා ඇත්තටම මට මේ කට්ටියත් එක්කදී මගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්ද? එක්ක බිස්නස් ෆීල්ඩ් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් ෆීල්ඩ් එකක වෙන්න පුළුවන්. මගේ ඇත්තටම ලයිෆ් එක ඉම්ප්‍රූව් වෙනවද? එහෙම නැත්නම් මේ කට්ටිය කෙනෙක් මම ආස දේවල් වලට කැමති වුණත් මේ නිකන් ෆන් ටයිම් එකක් විතරට මට ගන්න පුළුවන්. ඇත්තටම මගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන්න අමාරුද මේ කට්ටියක් ඉද්දි? මේ දේ බලන්න. එහෙම බලලා ඇත්තටම ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් වෙන්න උදව් වෙන කට්ටියත් එක්ක විතරක් ඔයා ඇසෝසියේට් කරන්න. ස්ටෙප් 5 ෆයිනල් ස්ටෙප් එක ඔයා බෙක් කරන්න යන්න එපා මිනිස්සුන්ට වගේ යාළුවෝ වෙන්න කියලා. අනේ මෙහෙමයි මේ මාත් එන්න දුවත් එක ඕගොල්ලන් ගෲප් එකට මාත් සෙට් වෙන්න ඕගොල්ලෝ එක්ක මෙන්න මේවා කියලා බෙක් කරගෙන නීඩි වෙලා පස්සෙන් යන්න එපා. වා කරන්න ඕනේ ඒ වගේ තැන් වලට ගිහලා වගේ වැලියු එක පෙන්වන්න එක විතරයි. ඒ මිනිස්සේ වැලියු එක දැකලා වත් එක යාළුවොත් එහෙමයි නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හරිද? නීඩි වෙන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම කවුරුත් ඔයාව ඉන්ක්ලූඩ් කරගන්න නැත්නම් ඒගොල්ලන්ගේ සර්කල් එකට ඔයාගෙම කියලා සර්කල් එකක් හදන්න. බලන්න ඔයාට ගැලපෙන කට්ටිය කවුද කියලා ඒගොල්ලන්ව ඉන්වයිට් කරනවා ඔයාගේ සර්කල් එකට. මෙහෙම මචං මම මේ මෙහෙම දෙයක් කරනවා ඔබ කැමතිද එන්න? එහෙම කියලා මිනිස්සුන්ට කතා කරන්න මිනිස්සුන්ට ඉන්වයිට් කරන්න. ගොඩක් වෙලාවට අනිත් කට්ටියත් බලන් ඉන්නේ කවුරු ඒගොල්ලන්ව ඉන්ක්ලූඩ් කරගන්න ඒගොල්ලන්ගේ සර්කල් එකට. ඉතින් ඔයාගෙම කියලා සර්කල් එකක් හදාගන්න. ඉතින් මේ වගේ දේවල් කරලා ඔයාට පුළුවන් හොඳ ක්වොලිටි කට්ටිය ඔයාගේ ලයිෆ් එකට එකතු කරගෙන ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරගන්න. මම හිතනවා අද වීඩියෝ එක මතකත් වෙන්න ඇති කියලා. ඒත් එකම තව දෙයක් තමයි ඔයාට හිතනවා නම් මගේ වීඩියෝස් බලලා මමත් මගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන්න හදන්නේ මේ වගේම යාළුවෝ ටිකක් මට හිටියනම් හොඳයි කියලා. අපේ Patreon එකේ මේ වගේ හොඳ කමියුනිටි එකක් ඉන්නවා. මෙතන ගොඩක් ලයික් මයින්ඩඩ් පුද්ගලයෝ ඉන්නේ ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් කරන්න හදන ඩේටින් පැත්තෙන් ඊට පස්සේ අනිත් දේවල් වලින් ඒගොල්ලන්ගේ සෙල්ෆ් එක ඉම්ප්‍රූව් කරන්න හදන. ඉතින් ඔයා කැමති නම් මේ වගේ කමියුනිටි එකට ජොයින් වෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම link එක දාන්නම්. එතනින් ඔයාට ජොයින් වෙන්න පුළුවන්. අපේ WhatsApp කමියුනිටි එකකුත් තියෙනවා. ඒත් එකම අපේ Patreon එකේ මම වීඩියෝ 4ක් අප්ලෝඩ් කරනවා. සතියේ සැරයක් අපි ලයිව් එකක් කරනවා. එතන කට්ටියත් එක්ක chat කරන්න පුළුවන්. ඉතින් අපේ කමියුනිටි එකට ජොයින් වෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින්ම link එක දාලා තියෙනවා. හරිද? මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් වෙමු. ජය